ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ ග්ලාස් හවුස් මවුන්ටන් නැෂනල් පාක් එකේ. මම හිතන්නේ මේක කියන්නේ ගුන්ගුන් සෙක්ෂන් එක වෙන්න ඕන. ගුන්ගුන් සෙක්ෂන් එක කියන කන්දට. ඉතින් මේක ඇවිල්ලා බ්‍රිස්බන් සිටි එකේ ඉඳන් ගන්නවා නම් කිලෝමීටර් 40ක් 45ක් විතර එහාන් තියෙන කන්දක්. ලංකාවේ ඔහිය තියෙන්නේ. ඉතින් ඔහිය වගේම එන්වයරන්මන්ට් එකක් තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මෙතන එන්ට්‍රන්ස් එක ගාවින් ඇතුළට යද්දිම අපිට ඉස්සල්ලාම තියෙනවා ගුන්ගුන් ට්‍රේල් හෙඩ් එක ගැන පොඩි ඉන්ෆර්මේෂන් ටිකක්. ඉතින් පළවෙනි එක තමයි ග්ලාස් හවුස් මවුන්ටන් නැෂනල් පාක් එක ගැන ඒගොල්ලෝ කියලා තියෙනවා අපි ඉන්න තැන. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දේවල් ගැන සහ අපි උඩට යන ට්‍රේල් එකේ අන්තිම විස්තර ගැන. ඉතින් දැන් අද නම් පොඩ්ඩක් වෙදර් එක අවුල් වහින්න යන්නේ. අකුණු ගාන සත්‍යය එනවා. මගදී හැරිලා එන්න වෙයිද දන්නේ නැහැ. බලමු කොහොමද යන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා shoe cleaning station ahead. Your footwear could be carrying a silent killer. මේගොල්ලෝ කියන්නේ ඇතුළට යන්න කලින් අපේ shoes නැත්නම් සපත්තු ටික සුද්ධ කරගෙන හොදගෙන ඇතුළට යන්න කියලා. මොකද මේ සපත්තු වල ඉන්න පුළුවන් මොනවා හරි microscopic plant pathogens. ඒ කියන්නේ මේ ගස් විනාශ කරන්න පුළුවන් රෝගකාරක තියෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒකින්ද අපිට මේගොල්ලෝ ඉස්සලාම දීලා තියෙනවා මේ shoe cleaning station එකක්. ඉතින් මේ shoe cleaning station එකේ අපිට පුළුවන් මේ ස්ක්වීස් කරපුවාම මෙතනින් වතුර විසි වෙනවා. ඉතින් ඒ වතුර විසි කරලා අපිට පුළුවන් shoes දෙක පොඩ්ඩක් සෝදගෙන ඊට පස්සේ මෙතනින් ඒක වයිප් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් එන්වයරන්මන්ට් එක ගැන හිතනවා නම් මේගොල්ලෝ මේ විදිහට සෑහෙන්න ඒගොල්ලන්ගේ නේචර් එක ගැන පරිස්සම් වෙනවා. මේක මම Google වල දැක්කේ නම් මේ ෂෝට් හයික් එකක් කියලා. ඒක නිසා මම මේක තෝරගත්තේ. මොකද වැස්සත් එක්ක ලොන්ග් හයික් යන්න බැරි නිසා ෂෝට් හයික් එකක් වුණාට මේක මාර ස්ටීප් සෑහෙන ලොකු බැවුමක් තියෙනවා. ඉතින් ගොඩක් ෆිට්නස් ඕන. ෆිට්නස් නැත්නම් මේක යන ටිකක් අමාරුයි. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ ගුන්ගුන් සමිට් එකට. සමිට් එකට යන පාර නම් පොඩ්ඩක් අමාරුයි වගේ. මොකද අනිකර ගල් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ යනවා කියන්නේ ගල් වලින් තනිකර හදපු පාර දිගේ ලේසි වැඩක් නෑ නෙමෙයි. අපි ගිහින් බලමු. ඉතින් මම දැකපු එක විශේෂ දෙයක් තමයි මම දැන් මේ ට්‍රැක් එකේ යන කීප දෙනෙක්ම හම්බුණා. ඒ කිසිම කෙනෙක් කිසිම සද්දයක් කරන්නේ නැහැ. මම ටිකක් හිමින් කතා කරන්නේ. මොකද එන්වයරන්මන්ට් එකට බාධාවක් කරන්න බැරි නිසා. හැම කෙනෙක්ම මේ මොහොතේ ඉන්න ගමන් මේ මොහොත විඳින ගමන් මේ පරිසරය පරිස්සම් කරගන්න කටයුතු කරනවා. පරිස්සම් කරනවා කියන්නේ දැන් අපි ඔහිය වගේ පැත්තක ගියොත් අපිට හොඳට බලා ගන්න පුළුවන් ඕන තරම් ටොපික් වල බිස්කට් කාපු රැපින්ස් ඒවා හැමතැනම තියෙනවා. හැබැයි මෙතන මම මේ වෙනකම් එක ටොපික් වලක්වත් දැක්කේ නැහැ. මම මෙහි මිනිස්සුන්ගේ දකින හොඳේ තමයි මේ මිනිස්සු සෑහෙන්න මේ දේවල් පරිස්සම් කරනවා. ඉතින් අපේ ලංකාවේ තියෙන්නේ මේ වගේම ලස්සන එන්වයරන්මන්ට් එකක්. මීටත් වඩා ලස්සන තැන් තියෙනවා අපිට. හැබැයි අපේ ගොඩක් අය ඒ තැන් වලට ගියාම ඒව පරිස්සම් කරන්න දන්නේ නැහැ. ඒ වගේ අපේ තරුණ කට්ටිය ගියාට පස්සේ අපිට පේනවා ඒගොල්ලෝ JBL වලින් සින්දු දාගෙන හයියෙන් සද්දෙට ඒ පරිසරයේ විඳිනවා නෙමෙයි. ඒ පරිසරයේ විඳින්න එන අයටත් ඒ දේ එපා කරන එක කරන්නේ. ඉතින් හයික් එකක් යනකොට හයික් එක කියන්නේ JBL එකක් දාගෙන සද්දෙන් කෑ ගහගෙන පරිසරය විනාශ කරගෙන යන එක නෙමෙයි. ඒ පරිසරයේ ලස්සනට විඳින්න පරිසරයේ සද්දෙත් එක්ක පරිසරයේ සද්දේ අහගෙන ඉස්සරහට යන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. ට්‍රැක් එක දිගේ ටික දුරක් උඩට එද්දී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන මේ රොක් ෆෝමේෂන් එකක් තියෙනවා. මම හිතන්නේ මේක පොඩි කේව් එකක්. මේක ඇතුළට තියෙනවා මේ කේව් එක. මෙතනින් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විතර නැචරල් රොක් ෆෝමේෂන් එකක්. එහෙම නැත්නම් අපිට කේව් එකක් බලා ගන්න පුළුවන්. හිතුවා වගේම මේ මගක් දුර නැගෙනකෙද්දී වැහි පොදේ පැඩේට පටන් ගත්තා. වැස්සත් නම් කමක් නැහැ. හයියෙන් වහින්න නැතුව. මොකද මේ ගල් ටික තෙඹුණොත් පල්ලයට එද්දී බඩ ගාගෙන තමයි එන්න වෙන්නේ. ඉතින් වැස්සේ වුණත් මවුන්ටන් එක උඩට ආපුවාම අපිට බලා ගන්න පුළුවන් ලස්සන view එකක් තමයි මේක. ඉතින් worthy.
වැස්සෙත් මෙතෙමි මේ කුට්ටාප් එක මාරම වර්ති. වැඩි වෙලා ඉතින් මෙතන ඉන්න හොඳ නැහැ. මොකද තන්ඩර්ස්ටෝම් එකක් එනවා. තන්ඩර්ස්ටෝම් එක වැඩි කරොත් මෙතන ඉන්න එක මාරම ඩේන්ජරස්. මේ තියෙන මවුන්ට් කුංගුන් වල පීක් එක. එහෙම නැත්නම් තියෙන උසම තැන. ඉතින් මම ඉන්නේ අවුරුදු මිලියන ගානකට කලින් තිබ්බ ගිනි කන්දක් උඩ. ඒ ගිනි කන්ද දැන් නිෂ්ක්‍රීය වෙච්ච ගිනි කන්දක්. ඉතින් මේක දැන් රොක් ෆෝමේෂන් එකකට හැරිලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වටේම තනිතලා භූමිය තියෙන්නේ. හැබැයි තනිතලා භූමියේ එක එක තැන්වල ලස්සන කඳු එක පාට කන්දක් ඇවිල්ලා තියෙනවා. ওই කඳු ඔක්කොම බලාගත්තොත් කලින් ගිනි කඳු තමයි. පල්ලෙහා පේනවද දන්නේ නැහැ. මේ මම ඉන්නේ පල්ලෙහා යනවා පොඩි බලාකුළු. ඉතින් මෙතන සිටි එක තියෙනවා. මේගොල්ලන්ගේ ගෙවල් තියෙන රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. මම හිතන්නේ අර හරිය තියෙන වයින් යාඩ් එකක්. සෑහෙන ලොකු මුලක් තියෙනවා. ඊට පස්සේ මං හිතන්නේ අර ග්ලාස් හවුස් මවුන්ටන් රේන්ජ් එක වෙන්න ඕන. මේ විදිහට අපිට ඔක්කොම මවුන්ටන් රේන්ජ් ටික සන්ෂයින් කෝස්ට් පැත්තේ තියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ තන්ඩර්ස්ටෝම් එක එන්න කලින් මාරු වෙලා යන එක තමයි කරන්නේ. මොකද තන්ඩර්ස්ටෝම් එකක් එද්දි මේ වගේ අනිකර පොයින්ට් වෙච්ච ගලක් උඩ ඉන්න එක එච්චර මේ නුවරට හුරු දෙයක් නෙමෙයි. ඒක නිසා තන්ඩර්ස්ටෝම් එක එන්න කලින් මෙතනින් මාරු වෙන එක ඇඟට හොඳයි. ඉතින් මේ රොක් ෆෝමේෂන් වලින් යද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද වැස්සත් නිසා මේවා ටිකක් ලිස්සනවා. අනිත් එක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම කවුරුත් ළඟපාතකවත් නැහැ. උදව්වක්වත් ගන්න. අපිම කතා කරලා ගෙන්න ගත්තොත් තමයි. මොකද දැන් තන්ඩර්ස්ටෝම් එක එන වෙලාව නිසා ඔක්කොම උදේ පාන්දර හයික් කරපු කට්ටිය පල්ලෙහාට බහලා ගියා. ඉතින් මේක තමයි මවුන්ට් ගුන්ගුන් වල ලස්සන හයික් එක. මේක ඇත්තටම යන්න ඕන වහින් නැති දවසක. එතකොට තමයි අපිට ලස්සනට මේ වටේම බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මූදක් පේනවා මෙතෙන්ට මවුන්ට් ගුන්ගුන් වලට. අද ඉතින් අපිට එච්චර ලොකු view එකක් බලා ගන්න විදිහක් නැහැ. මොකද හැමතැනම බලාකුළු වලින් වැහිලා නිසා. මේ වගේ තැන් තනියම යනවා නම් ටිකක් ස්පෙෂලි තමන්ගේ පරිස්සම ගැන ගොඩක් හිතන්න ඕන. මොකද උඩට නගින්න තියෙන්නේ පල්ලෙහාට බහින්න තියෙන්නේ ගල් පඩි පෙළවල් දිගේ. ඒ වගේම වැස්ස කියන එක ටක් ගාලා එන්න පුළුවන්. බැරි වෙලාවකවත් එක පොඩ්ඩක් හරි ලිස්සුවොත් ගිහිල්ලා ඔලුවක් වැදුනොත් අපි සිහි නැති වුණොත් හරි මොකක් හරි වුණොත් තව මිනිස්සෙක් මෙතෙන්ට එනකන් අපිට උදව් කරන්න කවුරුත් නැහැ. ඉතින් මේ තියෙන්නේ ට්‍රේල් එකේ එන්ඩ් එක. අර අපිට පේන්නේ අපි අතුරට ආපු ඒරියා එක. මේක හරියට ගිහිල්ලා යනවා නම් පැය එකමාරක් වගේ යන ට්‍රේල් එකක්. පැයෙන් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් උඩ බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඇතුළට වගේ මෙලියට යද්දිත් අපි මෙතනින් ෂූ ක්ලීනින් කරගන්න කියලා තමයි මේගොල්ලෝ ඇඩ්වයිස් කරන්නේ. ඒ කියන්නේ එළියෙන් ඇතුළට කිසිම දෙයක් ගෙනියන්නෙත් නැහැ. ඇතුළෙන් එළියට කිසිම දෙයක් ගෙනියන්නෙත් නැහැ. ඇතුළේ තියෙන එන්වයරන්මන්ට් එකත් පරිස්සම් කරනවා. ඒ වගේම එළියේ තව පරිසර පද්ධති තියෙනවා නම් ඒවත් පරිස්සම් කරන විදිහට තමයි මේගොල්ලෝ මේවා හදලා තියෙන්නේ.